ආඩෙන් ඉමිග්‍රේෂන් කියන ලෝ ෆර්ම් එකත් ඊළඟට වෙන ඒජන්සි කියන එකත් වෙනස් වෙන්නේ කේස් එක ස්ට්‍රීම්ලයින් කරනකොට. මොකද හේතුව ඉක්මනින් කරන එක නෙවෙයි හරියට වීසා එක දාලා අප්‍රූව් කරගන්න එක තමයි අපේ මේ ඉල්ලීම ෆෝකස් මතකයි චානුගේ ප්‍රොෆයිල් එක අපිට හම්බුනාම අපි මිසර් සචිරත් එක්ක අපි කේස් එක ප්ලෑන් කරනකොට යුනිවර්සිටි එක කොහොමද කියන තැනදී එතන රිසර්ච් කරලා ගොඩක් චානුගේ ප්‍රෝග්‍රෑම් එක සිලෙක්ට් කරගත්තේ. දැන් ඔය චානු වගේම කේසස් අපිට එනකොට ගොඩක් කේසස් ඒ වගේ කම්ප්ලෙක්ස් කේසස් තමයි. සමහර කේසස් තියෙනවා සමහර තැන් වලින් ගන්න බෑ කියලා. ආඩෙන් ඉමිග්‍රේෂන් කියන ලෝ ෆර්ම් එකත් ඊළඟට වෙන ඒජන්සි කියන එකත් වෙනස් වෙන්නේ කේස් එක ස්ට්‍රීම්ලයින් කරනකොට. මොකද හේතුව චානුට එක්ස්පීරියන්ස් ඇති ඉක්මනින් කරන එක නෙවෙයි හරියට වීසා එක දාලා අප්‍රූව් කරගන්න එක තමයි අපේ මේ ඉල්ලීම ෆෝකස් වෙන්නේ. තාරුකගේ එක්ස්පීරියන්ස් කොහමද? එදා එක්සිබිෂන් එකට යනකොට ඇත්තටම මේ අයිඩියා එකක් තිබ්බේ නැහැ ආඩෙන්ට් එතන ඉන්නවා කියලා. කපාටම නිකන් දැක්ක ආඩෙන්ට් එක තියෙනවා. එතකොට මට මතක් වුණා මගේ බැංකුවේ යාළුවෙක් අරුණ අයියා තමයි මට කියලා තිබ්බේ මෙහෙම මේ සචිර. ඒ දවස්වල මං ඊට ඒ දවස්වලත් අපි සෙෂන් එකක් තිබ්බා මිස්ටර් සචිර එක්ක. එදා එක්සිබිෂන් එකේදී ආනන්දත් හම්බෙලා ගොඩක් ඩීල්ස් අපිට ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ තමයි අපි සචිරත් එක්ක ආයි සෙෂන් එකක් තිබ්බා. එදත් අපිට ඩවුට් එකක් තිබ්බා කැනඩා යනවද ඕස්ට්‍රේලියා යනවද කියලා. තිබ්බ සෙෂන් එකෙන් පස්සේ තමයි අපි ඩිසයිඩ් කළේ හරියටම අපි ඕස්ට්‍රේලියා යනවා කියලා තමයි ඊට පස්සේ ඩිසයිඩ් කළේ. එතනින් මිස්ටර් සචිරගෙන් පස්සේ මේ සෙෂන් එකෙන් පස්සේ